Hi guys, සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Movies Seek YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ හැමෝම ගොඩක් කැමති පුංචි වීරයා Sonicගේ අලුතෙන්ම රිලීස් වුණ Sonic 3 වෙනි මූවි එක. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් Sonic වගේම කෙනෙක් අවුරුදු 50ක ඉඳන් ජපානයේ තියෙන හිරගෙදරක හිර වෙලා ඉන්නවා. මෙයාගේ නම තමයි Shadow. ඉතින් Shadow කොහොම හරි මෙතනින් නිදහස් වෙලා ඇවිල්ලා ටෝකියෝ නගරේ විනාශ කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ Sonic යාගේ යාළුවොත් එක්ක ඇවිල්ලා Shadowට මේක නවත්තන්න කියලා කියනවා. හැබැයි Shadow Sonic කියන දේවල් ගණන් ගන්නේ නැහැ. ඉතින් Knuckles Shadow නවත්තන්න තනියම යනවා. හැබැයි Knuckles Shadowගේ ළඟට යන්න කලින් Shadow Knuckles ගේ ළඟට ඇවිල්ලා Knucklesට හොඳටම ගහන්න පටන් ගන්නවා. ඉතින් අපි බලමු Sonic කොහොමද Shadow නතර කරන්න වගේම කවුද මේ Shadow ඒ වගේම ඇයි මෙයා මෙච්චර දරුණු උනේ කියලා මම Movie Seeker. ඉතින් කතාව පටන් ගන්නේ ජපානයේ ටෝකියෝ වල තියෙන හිරගෙදරකින්. ඉතින් මේ හිරගෙදර තමයි Shadowව හිර කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මෙතන ඉන්න ආරක්ෂකයෝ දෙන්නේ Shadowව අවුරුදු 50ක ඉඳන් මෙතන හිර කරලා තියෙන එක ගැන කතා වෙනවා. හැබැයි මේ අතරේ Shadowට හීනෙන් ගිටාර එකක් ගහනවා පේනවා වගේම එයාට කාගේ හරි අතක් අතෑරිලා Shadowගේ heart beat එක වැඩ කරන්න පටන් ගන්නවා. මේක නිසා මෙතන ඉන්න ආරක්ෂකයෝ දෙන්න හොඳටම බය වෙලා එලාම් එක ඔන් කරනවා. ඉතින් මුළු හිරගෙදරම ආරක්ෂකයෝ ඇවිල්ලා Shadowට පහර දෙන්න සූදානම් වෙලා ඉද්දි Shadowගේ heart beat එක නවතිනවා. හැබැයි ඒත් එක්කම Shadow ඇස් දෙක ඇරලා පීදුරුව කුඩු කරලා දාලා එළියට ඇවිල්ලා එතනින් අතුරුදහන් වෙනවා. ටික වෙලාවකින් Shadow තනින් තන මතුවෙලා ආරක්ෂක හැමෝටම ගහලා හිරගෙදරින් එළියට එනවා. එළියට ඇවිල්ලා ඈතින් පේන නගරයට වතුර උඩින් දුවගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට පේනනවා කතාවේ වීරයා Sonic එයාගේ යාළුවොත් එක්ක රේස් එකක් තියන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ රේස් එක පටන් ගත්තම හැමෝම ගොඩක් වේගෙන් දුවන්න පටන් ගන්නවා. හැබැයි Sonic එයා තමයි මේ ලෝකේ වේගවත්ම කියලා එයාගේ ලොකුකම් කියවනකොට එයාගේ යාළුවෝ දෙන්න එයාව පහු කරගෙන යනවා. ඉතින් Sonic එයාගේ උපරිම වේගෙන් දුවලා තරගේ අවසාන තැනට ඇවිල්ලා තරගේ දිනපු එක ගැන ගොඩක් සතුටු වෙනවා. හැබැයි එයාගේ යාළුවෝ දෙන්න මේ වෙනකොටත් තරඟ ඉවර කරලා මෙතන ඉන්නවා. ඉතින් Sonic ගොඩක් පුදුම වෙනවා එයා පෙරදුන එක ගැන. ඊට පස්සේ Sonic යාගේ යාළුවන්ගේ ළඟට ගියාම Sonicට තේරෙනවා ඒව හොලෝග්‍රැෆි කියලා. ඉතින් එයා තරඟේ පටන් ගත්ත තැනට යනවා මොකද්ද වෙන්නේ කියලා බලන්න. කට්ටිය ඉන්න තැනට ආවම හැමෝම එයාව සර්ප්‍රයිස් කරනවා. එයා පෘථිවියට ඇවිල්ලා තියෙන්නේ අද වගේ දවසක නිසා. ඉතින් සර්ප්‍රයිස් පාටි එකෙන් පස්සේ Sonic Tom එක කතා කරන ගමන් Sonic ඉස්සර හිටපු ගුහාවට එනවා. ඉතින් Sonic කියනවා Tom නැත්තම් එයා මොනා කරයිද කියලා එයාට හිතා ගන්නවත් බෑ කියලා. ඉතින් Sonic එහෙම කියනවත් එක්කම Shadowව පෙන්නනවා. මේ වෙලාවේ Shadow දැනගන්නවා මේ 2024 එයා වරුදු 50ක ඉඳන් හිර වෙලා ඉඳලා කියලා. ඉතින් ඒත් එක්කම ගන්න එකෙන් ඇවිල්ලා Shadowව වට කරගන්නවා. ඉතින් Shadow අහනවා ඇයි යාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒත් එක්කම Shadowගේ ඇස් වලින් එළියක් ඇවිල්ලා ඒ සීන් එක එතනින් ඉවර කරනවා. ඊළඟට පේනවා Sonic යාගේ යාළුවොත් එක්ක අන්තිමේදී ගොඩක් නිදහසේ ඉන්න පුළුවන් දවසක් කියලා මාෂ්මෙලෝ එකක් කන ගම එයාගේ යාළුවොත් එක්ක කතා කර කර ඉන්නවා. හැබැයි එහෙම කියනවත් එක්කම මෙතනට ගන්න එක හෙලිකොප්ටර් එකක් ඇවිල්ලා ගොඩ බානවා. ඉතින් මෙයාගේ නම තමයි ඩිරෙක්ටර් රොක්වෙල්. මෙයා Sonic ළඟට ඇවිල්ලා ටෝකියෝ වල ඒලියන් කෙනෙක්ගේ ප්‍රශ්නයක් නිසා කොමාන්ඩර් වෝල්ටර් Sonicගේ ටීම් එකට එන්න කිව්වා කියලා කියනවා. මේ වෙලාවේ Sonic ඒ නමට ගොඩක් කැමති වෙනවා. හැබැයි Knuckles ඒ නමට එච්චර කැමති නෑ. ඉතින් මෙයාලා Tomටයි මැඩීටයි එයාලගේ සුරතලාට සමු දීලා ටෝකියෝ වලට පිටත් වෙනවා. ඉතින් මෙයාලා කොහෙන්ද මේ ඒලියන් හොයාගන්නේ කියලා කල්පනා කරද්දි මෙයාලා දකිනවා පල්ලෙහා ලොකු පිපුරුමක් වෙනවා. ඉතින් Sonic යාළුවෝ දෙන්නත් එක්ක යන්න ලෑස්ති වෙනකොට Tails කිසිම දෙයකට කඩන්න බැරි මාංචු දෙකක් දෙනවා. ඉතින් Sonic ඒකත් අරන් පල්ලෙහා Godzilla හිටියත් තුන්දෙනා එකට ඉන්නකම් පරද්දන්න පුළුවන් කියලා හෙලිකොප්ටර් එකෙන් සුපරි ජම්ප් එකක් දාලා පල්ලෙහාට එනවා. ඉතින් මෙයාලා පල්ලෙහාට ආවම දකිනවා හැමතැනම වාහන ගිනි ගන්නවා වගේම ගොඩ නැගිලි විනාශ වෙලා තියෙනවා. ඉතින් මෙයාලා මෙතන මොකක් වෙන්නේ නැද්ද කියලා කල්පනා කර කර ඉද්දි මෙයාලා ඉන්න තැනට උඩින් වාහනයක් එනවා. මේක ඉක්මනින් Knuckles අල්ල ගන්නවා. ඔන්න ඒත් එකම මෙතනට Shadow එනවා. ඉතින් මෙයාලා තුන්දෙනා ගොඩක් පුදුම වෙනවා. එයාත් හරියටම Sonic වගේ නිසා. ඉතින් Sonic Shadowගෙන් අහනවා ඇයි ඔයා මං වගේ කියලා. Shadow කියනවා මම ඔයා වගේ නෙමෙයි ඔයයි මං වගේ කියලා. ඉතින් දිගට ඔහොම දෙන්නට දෙන්න අහද්දි මේක කාලේ නාස්ති කිරීමක්. ඔයාලට කරදරයක් වෙන්න කලින් ඔයාලා මෙතනින් යන්න කියලා Shadow Sonicටයි යාගේ යාළුවන්ටයි කියනවා. Sonic Shadowට කියනවා මේ කරන දේවල් නවත්තලා අපිත් එක කතා කරන්න කියලා. හැබැයි Shadow කැමති වෙන්නේ නැහැ මෙයාලත් එක්ක කතා කරන්න. මොකද මෙයාලා ගන්න එකේ හෙලිකොප්ටර් එකකින් ආපු අය නිසා. Shadow ගන්න එකයත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ. මොකද ගන්න එකේ අය එයාව අවුරුදු 50ක ඉඳන් හිර කරලා තිබ්බ නිසා. ඉතින් Shadow යන්න හදනවත් එක්කම Knuckles තනියම Shadow නවත්තන්න හදනවා. හැබැයි Knuckles Shadowගේ ළඟට යන්න කලින් Shadow Knucklesගේ ළඟට ඇවිල්ලා Knucklesට හොඳටම ගහන්න පටන් ගන්නවා. ඉතින් Sonic Tails එක්ක Knucklesට කොහොමද කියලා බලලා තනියම Shadow නවත්තන්න බැරි නිසා තුන්දෙනාම එකතු වෙලා Shadow නවත්තන්න හදනවා. හැබැයි Shadow ගොඩක් ලේසියෙන් තුන්දෙනාටම පහර දීලා ආයෙත් එයාගේ පස්සෙන් එන්න එපා කියලා එතන තිබ්බ බයික් එකකුත් අරන් යන්න යනවා. ඒත් Sonic නවතින්නේ නැතුව Shadowගේ පස්සෙන් පන්නගෙන යනවා.
ටිකකින් දෙන්නම් මේ බිල්ඩින් එක දිගේ උඩට යනවා. ෂැඩෝ හුඟක් වේගෙන් බයික් එකෙන් අහසට ගිහිල්ලා සොනික් ඉන්න පැත්තට වේගෙන් එන ගම සොනික්ට ගහන්න හදනවා. ඒ වගේම සොනික් ෂැඩෝ ඉන්න පැත්තට වේගෙන් යන ගම ෂැඩෝට ගහන්න හදනවා. ඉතින් මේ දෙන්නට දෙන්න හැප්පෙනවත් එක්කම ලොකු බ්ලාස්ට් එකක් වෙලා ඒකේ මුළු නගරෙම කරන්ට් එක නැති වෙලා සම්පූර්ණයෙන්ම අඳුරු වෙලා යනවා. ටිකින් සොනික් නැගිටලා බලද්දි සොනික්ගේ අතට මාංචු දාලා ෂැඩෝ යන්න ගිහිල්ලා. ඉතින් ඒත් එක්කම සොනික්ගේ යාළුවෝ දෙන්න ඇවිල්ලා සොනික්ගේ මාංචු ගලවලා ඊළඟට මොකද කරන්න යනවා. සොනික් ටේල්ස්ගෙන් අහනවා කෙනෙක්ගෙන් දෙයක් දැනගන්න ආරක්ෂිත තැනක් කොහෙද තියෙන්නේ කියලා. ටේල්ස් මෙයාලව මේ වගේ තැනකට එක්කන් එනවා. හැබැයි නකල්ස් මෙතනට වැඩි කැමති වෙන්නේ නැහැ. ටිකින් කමාන්ඩර් වෝල්ටර්ස් මෙතනට එනවා. එයා ඇවිල්ලා ෂැඩෝ කියන්නේ කවුද? ඒ වගේම එයාට අවුරුදු 50කට කලින් මොකද උනේ කියලා කියන්න පටන් ගන්නවා. ඉතින් වෝල්ටර්ස් කියනවා ෂැඩෝ කියන්නේ සොනික් වගේම අවුරුදු 50කට කලින් මේ ලෝකෙට ආපු කෙනෙක්. සොනික්ට හොඳ පවුලක් හම්බුණා. හොඳ යාළුවා හම්බුණා. හැබැයි ෂැඩෝට උනේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත කියලා. ඒ වගේම ෂැඩෝ මෙයාලට මුලින්ම හම්බෙලා තියෙන්නේ උල්කාපාතකින්. ඉතින් සයන්ටිස්ලා හිතලා තියෙන්නේ අනාගතේ ෂැඩෝගෙන් ලෝකෙ ලොකු වෙනසක් කරන්න. හැබැයි එයාලා කරපු පරීක්ෂණ වලින් දැනගන්න පුළුවන් වෙලා තියෙනවා ෂැඩෝගේ බලය ගොඩක් බලවත් වගේම හිතවට වඩා ගොඩක් භයානකයි කියලා. ඉතින් මේ පරීක්ෂණ අතරේ ලැබ් එකේ ලොකු පිපිරීමක් වෙලා ගොඩ දෙනෙක්ගේ ජීවිත නැති වුණා වගේම හැම දෙයක්ම විනාශ වෙලා ගියපු නිසා මේ ප්‍රොජෙක්ට් එක නතර කරා වගේම මේකේ ප්‍රධාන ප්‍රොෆෙසර්ව හිර කරා කියලා කමාන්ඩර් වෝල්ටර්ස් සොනික්ට කියනවා. ඒ වගේම කවුද ෂැඩෝ නිදහස් කරේ වගේම කවුද ෂැඩෝ ගැන දැනගෙන හිටියේ කියලා වෝල්ටර්ස් සොනික්ට කියන්නේ යනකොටම මෙතන ලයිට්ස් ඕෆ් වෙලා ලයිව් ෂෝ එකක් යන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා ඒක දිහා බලාගෙන ඉන්නකොට එග්මන්ගේ ඩ්‍රෝන්ස් ඇවිල්ලා මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි ඒත් එක්කම බයික් එකකින් කෙනෙක් ඇවිල්ලා ඩ්‍රෝන්ස් වලට කරන්ට් එක වද්දලා ඩ්‍රෝන්ස් විනාශ කරලා යන්න යනවා. ඉතින් සොනික් වෝල්ටර්ස්ට කොහොමද කියලා බලනකොට වෝල්ටර්ස් එයාට මේ ලෝකේ සොනික් විතරයි විශ්වාස කියලා ලෝකේ භයානකම ආයුධයේ යතුරු දෙකෙන් එකක් සොනික්ට දෙනවා. ටික වෙලාවකින් ගන් එකෙන් මෙතනට එනවා ඩිරෙක්ටර් රොක්වෙල් එක. ඉතින් ඩිරෙක්ටර් රොක්වෙල් ඇවිල්ලා කමාන්ඩර් ළඟ යතුරු තියනවද බලනවා. හැබැයි එයාට හම්බෙන්නේ සොනික් නකල්ස් ටේල්ස් එකට ඉන්න ෆොටෝ එකක්. ඉතින් රොක්වෙල් හිතන්නේ සොනික්ලා තමයි ඒක හොරකම් කරලා තියෙන්නේ කියලා. මේ අතරේ සොනික් යාගේ යාළුවොත් එක්ක අර කලින් ආපු බයික් එක පස්සෙන් පන්නගෙන ඇවිල්ලා කවුද මේ කියලා බලනවා. ඉතින් මේ ඉන්නේ එග්මන්ගේ සෙක්‍රටරි ඒජන්ට් ස්ටෝන්. මේ වෙලාවේ සොනික් හිතන්නේ මෙයාලා ෂැඩෝ නිදහස් කරා කියලා. ඉතින් මෙයා කියනවා එයාලා ෂැඩෝ කියලා කෙනෙක්ව දන්නේවත් නැහැ කියලා. ඉතින් ඒක ඔප්පු කරන්න ස්ටෝන් මෙයාලට එග්මන්ගේ යානයට එන්න කියනවා. ඉතින් ඊළඟට පේනවා එග්මන්ව. මෙයා ගොඩ කාලෙක ඉඳලා මෙතනට වෙලා කනගම ෆිල්ම් බල ඉඳලා තියෙන්නේ. ටිකින් මෙයා සින්දුවක් දාලා බඩට ගහ ගන්න ගම පුටුවෙන් පස්සට හැරෙනවත් එක්කම සොනිකයාගේ යාළුවොත් එක්ක ඉන්නවා දැකලා මෙයා හොඳටම බය වෙනවා. මේ වෙලාවේ ස්ටෝන් එග්මන්ට කියනවා එග්මන්ගේ ඩ්‍රෝන්ස් වෙන කවුරු හරි පාවිච්චි කරනවා කියලා. ඉතින් එග්මන් ඉක්මනින් එයාගේ ඩ්‍රෝන්ස් පාවිච්චි කරන කෙනා ඉන්න තැන හොයාගන්නවා. ටිකින් ටේල්ස් කියනවා ෂැඩෝ නිදහස් කරපු කෙනාම වෙන්නේ නැති මේකත් කරන්න නැත්තේ කියලා. ඉතින් සොනික් එග්මන්ට කියනවා අපි එකතු වෙලා වැඩ කරමු කියලා. හැබැයි එග්මන් ඒ වෙනුවෙන් ඉත්තයි කුරක් ඉල්ල ගන්නවා. ඔන්න ඊට පස්සේ එග්මන් ආයෙත් කලින් වගේම හැඳුමක් හදාගෙන සොනික්ගේ යාළුවොත් එක්ක එතනට යන්න ලෑස්ති වෙනවා. ඊළඟට පෙන්නනවා ෂැඩෝ ඉස්සරහා හිටපු ලැබ් එකට එනවා. මේ වෙලාවේ මෙයාට අවුරුදු 50කට කලින් වෙච්ච දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ෂැඩෝට මතක් වෙන්නේ ගෑනු ළමෙක්ව. මෙයාගේ නම මරියා. මරියා මේ වෙලාවේ එයාගේ අලුත් තැනට යන ගමන් ඉන්නේ. ඒ තාරක්ෂකයෙක් එයාව නවත්තනවා. ඉතින් කමාන්ඩර් වෝල්ටර්ස් මරියාට යන්න දෙන්න කියනවා. මරියා ප්‍රොෆෙසර්ගේ මිනිවිරිය කියලා. මරියා එයාගේ කාමරයට යනකොට තමයි මුලින්ම ෂැඩෝව දකින්නේ. ඉතින් ෂැඩෝ ඉන්න තැනට මරියා ලං වෙනවත් එක්කම ෂැඩෝ මරියා දිහා බලනවා. ඉතින් මරියා ටිකක් ගැසිලා යනවා. ඊට පස්සේ මරියා ෂැඩෝ ටිකක් දරුණුයි වගේ පේන නිසා මෙහෙම එකක් අඳිනවා. ඊට පස්සේ මරියා ෂැඩෝ එක hina වෙලා වීදුරුවෙන් අත තියනවා. ෂැඩෝත් අත තියනවා. ඉතින් ඊළඟ දවසේ ඉඳන් මරියා ෂැඩෝ එක සෙල්ලම් කරනවා වගේම එකට මූවිස් බලන්නත් පටන් ගන්නවා. ඉතින් මෙයාලා ටිකෙන් ටික ලං වෙන්න පටන් ගන්නවා. දවසක් මෙයාලා අහසේ තරු දිහා බලන් ඉද්දි මරියා ෂැඩෝගෙන් අහනවා ඔයත් එහි ඉඳන් නේද ආවේ කියලා. හැබැයි ෂැඩෝ කියනවා එයාට කිසි දෙයක් මතක නැහැ. ඒ වගේම එයා කවුද කියලාවත් එයා දන්නේ නැහැ කියලා. මේ වෙලාවේ මරියා ෂැඩෝට කියනවා එයා දැන් මේ ලෝකේ කෙනෙක්. ඒ වගේම මරියාගේ හොඳම යාළුවත් ෂැඩෝ කියලා. ඉතින් ෂැඩෝට ඒකට ගොඩක් සතුටු හිතෙනවා. ෂැඩෝ මේ දේවල් හිතන ගමන් මරියා මුලින්ම ෂැඩෝව හම්බුන තැනට ඇවිල්ලා දුක් වෙනකොට මෙතනට කෙනෙක් එනවා. ඉතින් ෂැඩෝ එයාට ගහන්න යනකොටම එයාට මතක් වෙනවා මේ ඉන්නේ ප්‍රොෆෙසර් කියලා. මේ වෙලාවේ ෂැඩෝ ප්‍රොෆෙසර්ට කියනවා එයාට තියෙන වේදනාව හුඟක් වැඩි කියලා. ඉතින් ප්‍රොෆෙසර් කියනවා ඒක නිසා තමයි මුළු ලෝකෙම අපි පරිගන්න ඕනි කියලා. එහෙම කියනවත් එක්කම සොනික් එග්මන් සහ එයාගේ යාළුවොත් එක්ක මැජික් ක්‍රීන් එකකින් එග්මන්ගේ ඩ්‍රෝන්ස් යූස් කරන කෙනා ඉන්න තැනට එනවා. මෙයාලා ඇවිල්ලා තින්නේ ෂැඩෝ ඉන්න ලැබ් එකට. ඉතින් ලැබ් එකේ දොර ගොඩක් හයිය නිසා එග්මන් ඒක කඩන්න ප්ලෑන් කරද්දි නකල්ස් ලේසියෙන්ම දොර කඩලා දානවා. ඉතින් ඒ සද්ද ඇහිලා ෂැඩෝ දැනගන්නවා සොනික් එයාගේ යාළුවොත් එක්ක මෙතනට ඇවිල්ලා කියලා. මේ වෙලාවේ ෂැඩෝ යාලට පහර දෙන්න යන්න හදද්දිම ප්‍රොෆෙසර් ෂැඩෝට කියනවා කලබල වෙන්න එපා අපි යාලව සාදරෙන් පිළිගමු කියලා. මේ අතරේ සොනික් කට්ටියට කියනවා හැමෝම බෙදිලා ගිහිල්ලා මේ ලැබ් එකේ කවුරු හරි ඉන්නව නම් හොයාගමු කියලා. ටිකකින් නකල්ස් තනියම යනකොට නකල්ස් ඉස්සරහට ෂැඩෝ ඉන්නව දැකලා නකල්ස් හොඳටම බය වෙනවා. ඊළඟට එග්මන්ගේ සෙක්‍රටරි ටේල්ස් යනකොට
මෙයාලගේ ඉස්සරහා ෂැඩෝ ඉන්නවා. ඉතින් මෙයාලා දෙන්නත් හොඳටම බය වෙලා කෑ ගහනවා. මේ අතරේ සොනික් එග්මන් එක්ක ෂැඩෝ ඉස්සර මරියා එක්ක හිටපු තැනට එනවා. මේ වෙලාවේ සොනික් තේරුම් ගන්නවා ෂැඩෝට ලස්සන පවුලක් තිබ්බා කියලා. ඉතින් සොනික් එග්මන්ගෙන් අහනවා එයාට පවුලක් හිටියේ නැද්ද කියලා. ඉතින් එග්මන් කියනවා එයාට කිසිම කෙනෙක් නැහැ. එයා ඇවිල්ලා මේ ලෝකේ ඉන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. ටිකකින් ෂැඩෝ සොනික් ඉන්න තැනට ඇවිල්ලා සොනික්වත් අල්ල ගන්නවා. ඉතින් එග්මන් සොනික්ව හොයද්දී එග්මන්ගේ නැති වුණ ඩ්‍රෝන්ස් මෙතන තිබිලා හම්බෙනවා. මේ වෙලාවේ එග්මන් මේව දිහා බලන් ඉන්නකොට කවුරු හරි සින්දුවක් කිය මෙයා ඉන්න තැනට එනවා. ඉතින් එයා ඇවිල්ලා කියනවා එයා තමයි ජෙරාල්ඩ් රොබොට්නික් එග්මන්ගේ සීයා කියලා. හැබැයි එග්මන් හිතන්නේ මෙයා බොරු කියනවා කියලා. ඉතින් රොබොට්නික් කියන්නේ ඇත්තද කියලා බලන්න එග්මන් එක එක ප්‍රශ්න අහනවා. මේ වෙලාවේ රොබොට්නික් හරියටම උත්තර දෙනවා. ඉතින් මෙයා තමයි ඇත්තටම එයාගේ සීයා කියලා එග්මන් ගොඩක් සතුටින් රොබොට්නික්ව බදාගෙන මෙච්චරකල් කොහෙද හිටියේ කියලා අහනවා. රොබොට්නික් කියනවා එයා අවුරුදු 50ක් තිස්සේ හිරගෙදරක හිර වෙලා හිටියේ අනිත් දේවල් ඉස්සරහට පැහැදිලි කරන්නම් කියලා එග්මන්ට එයත් එක්ක එන්න කියනවා. ටිකකින් සොනික්ට සිහියෙද්දි සොනික් පුදුම වෙනවා එග්මන්ලා දෙන්නෙක් එනවා දැකලා. ඉතින් සොනික් තේරුම් ගන්නවා ෂැඩෝ නිදහස් කරේ මෙයා කියලා. මේ වෙලාවේ රොබොට්නික් ෂැඩෝට කියනවා කමාන්ඩර් වෝල්ටර් සොනික්ට දීපු යතුරු ගන්න කියලා. ඉතින් ෂැඩෝ යතුරු ගන්නවත් එක්කම රොබොට්නික් මේක පෙන්නලා කියනවා එයා හිරේ ඉන්නකොට තමයි මේක හදන්න හමුදාවට උදව් කරේ. මේකෙන් පුළුවන් ලෝකේ ඕනිම තැනකට පහර දෙන්න. ඉතින් එයා මුලින්ම විනාශ කරන්නේ ගන් එකේ හෙඩ්ක්වාටර්ස් එක. ඒකට අනිත් යතුරුත් ඕනි කියලා ගන් එකේ හෙඩ්ක්වාටර්ස් වලට පිටත් වෙනවා. මේ අතරේ සොනික් ෂැඩෝට තේරුම් කරන්න හදනවා මේ කරන දේවල් වැරදි කියලා. හැබැයි සොනික් මොනවා කිව්වත් ෂැඩෝ ඒව ගණන් ගන්නේ නැතුව මේ බෝලේ දාලා මෙතනින් යන්න යනවා. ඉතින් ඒකෙන් කළු කොහරයක් මතුව වෙලා මෙයාලා ඒක ඇතුළට ඇදිලා යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ සොනික් මැජික් රින් එකක් පාවිච්චි කරලා කොහොම හරි එළියට පැන ගන්නවා. ටිකකින් මුළු ලැබ් එකම කළු කොහරය ඇතුළට ඇදිලා යනවා. ඉතින් ඊළඟට පෙන්නනවා රොබොට්නික් අනිත් යතුරු ගන්න ලන්ඩන් වලට යන වෙලාව අතරතුරේ එයාගේ මුණුබුරත් එක්ක කාලය ගත කරන්න තීරණය කරනවා. මෙයාලා උපන්දින සමරනවා වගේම බයිසිකල් පදින්නත් පුරුදු වෙනවා. ඒ වගේම ක්‍රිස්මස් උත් සමරනවා. ඉතින් මේ අතර ඒජන්ට් ස්ටෝන් දුක් වෙනවා එයාට එග්මන් කවදාවත් යාළුවෙක්ට වගේ සලකන්නේ නැති නිසා. ඉතින් ඊළඟට පෙන්නනවා ටොම් එයාගේ ගෙදරට වෙලා නිදාසේ මැඩි එකේ ඉන්නකොට සොනික් යාළුවෝ දෙන්නත් එක්ක රින් එකක් කරා එනවා. සොනික් ඇවිල්ලා මේ දෙන්නගෙන් උදව් ඉල්ලනවා ගොඩක් රහසිගත මෙහෙයුමක් තියෙනවා කියලා. ඉතින් මේ දෙන්න එක පයින් එකට කැමති වෙනවා මොකද මේ දෙන්න ගොඩක් කාමලිකමේ ගෙදරටලා හිටියේ කියලා. ටිකකින් සොනික් යාගේ ප්ලෑන් එක කියන්න පටන් ගන්නවා. ඉතින් ප්ලෑන් එක කියන්න පටන් ගත්ත ගමන්ම සොනික්ව ගන් හෙඩ්ක්වාටර්ස් වල තියෙන ෂීල්ඩ් එකට අහු වෙලා එයාව අලු වෙලා යනවා. ඉතින් ටේල්ස් තීරුම් කරනවා ෂීල්ඩ් එක අයින් කරන්න තමයි ටොම්වයි මැඩිවයි මේකෙදි ඕනි වෙන්නේ කියලා. ඉතින් මෙයාලා තීරණය කරනවා ලන්ඩන් වලට යන්න. මේ අතර එක්මනු රොබොට්නික් එක්ක ලන්ඩන් වලට ඇවිල්ලා ඉන්නවා. මේ වෙලාවේ ෂැඩෝ ගන් හෙඩ්ක්වාටර්ස් එක විනාශ කරන්න යන්න අහනවා. හැබැයි රොබොට්නික් එක එයාට එග්මන්ටයි කරන්න දෙන්න කියලා මෙතනින් පිටත් වෙනවා. මේ අතරේ සොනික් යාගේ යාළුවොත් එක්ක ලන්ඩන් වලට ඇවිල්ලා ටොම් මැඩි එක ගිහිල්ලා USB එක හයි කරනකම් බලාගෙන ඉන්නවා. ටික වෙලාවකින් ටොම් මැඩි එක වෙස් වලාගෙන ගන් හෙඩ්ක්වාටර්ස් එක ඇතුළට ගිහිල්ලා USB එක හයි කරන්න ආවම දකිනවා රොබොට්නික්ගේ USB එක දැනටමත් එතන හයි කරලා තියෙනවා කියලා. ඔන්න ඊළඟට පෙන්නනවා රොබොට්නික් එග්මන් එක්ක මෙතනට ඇවිල්ලා ඉන්නවා. එයාලා කොහොම හරි යතුරු තියෙන තැනට එනවා. ඒ වගේම මෙයාලා දෙන්නටම ලේසර් වලින් කිසිම අවුලක් වෙන්නේ නැහැ. එග්මන්ගේ ඇඳුම නිසා. ඉතින් මෙයාලා දෙන්න මෙතන නටන ගමන් යතුරු ගන්න යනවා. මේ අතරේ සොනික්ට බලන් ඉඳලා එපා වෙලා මූලස්ථානයට යන්න පිටත් වෙනවා. ඉතින් මෙයා එන ගමන් රාජකීය ඔටුනුකුයි කබායකුයි දාගෙන ගාඩ් කරන කෙනෙක්ට ඒක අන්දලා ෂීල්ඩ් එක වැහෙන්න කලින් මූලස්ථානය ඇතුළට පනින්න හදනවා. හැබැයි ෂීල්ඩ් එක වැහෙන්න ගොඩක් ළඟයි. ඉතින් මෙයා හොඳටම බය වෙලා කෑ ගහද්දි ටේල්ස් ඇවිල්ලා සොනික්ව ෂීල්ඩ් එකෙන් ඇතුළට විසික් කරනවා. ඉතින් එග්මන් රොබොට්නික් එක යතුරු ගන්න යනකොටම සොනික් මෙතනට එනවා. රොබොට්නික් එග්මන් එක්ක යතුරු ළඟට දුවනවත් එක්කම දෙන්නවම පොළවේ ඇලවෙනවා. ඉතින් සොනික් මෙයාලට hina වෙන ගමන් යතුරු ළඟට යනවත් එක්කම එයාව උඩ පාවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ඩිරෙක්ටර් රොක්වෙල් මෙතනට ඇවිල්ලා මේ පොළව හදලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණය වෙනස් කරන්න පුළුවන් වෙන්න කියලා යතුරු එයාගේ අතට ගන්නවා. ටිකින් සොනික්ගේ යාළුවන්වත් ගන් එකේ කට්ටිය අල්ලගෙන මෙතනට ගේනවා. හැබැයි නකල්ස් මෙතන නැහැ. ඔන්න මේ වෙලාවේ නකල්ස් ඇවිල්ලා ලොකු බ්ලාස්ට් එකක් කරලා රොක්වෙල්ගෙන් කන්ට්‍රෝල් එක අරන් ඒක කඩලා දානවා. ඉතින් ඒකෙන් කට්ටියම පොළවට ඇලවෙන්නයි පාවෙන්නයි පටන් ගන්නවා. කොහොම හරි සොනික් යාගේ යාළුවන්ව බේරගනිද්දි එයාගේ කරන්ට් එක නිසා ගුරුත්වාකර්ෂණය වෙනස් වෙන එක නවතිනවා. ඉතින් මේ වෙලාවේ රොක්වෙල් යතුරු අරන් යන්න යනවා. හැබැයි ටොම් කමාන්ඩර් වෝල්ටර්ස් විදියට වෙස් වලාගෙන ගිහිල්ලා රොක්වෙල්ගෙන් යතුරු ගන්නවා. ඉතින් ටොම් යතුරු අරන් එළියට එනකොට ෂැඩෝ ඇවිල්ලා මෙයා කමාන්ඩර් වෝල්ටර්ස් කියලා හිතලා ටොම්ට ගොඩක් දරුණු පංච් එකක් දෙනවා. ඉතින් ඒත් එක්කම ටොම්ගේ ඇත්ත රූපේ එළියට එනවා. මේ අතරේ සොනික් මෙතනට ආවම දකිනවා ටොම් බිම වැටලා ඉන්නවා. ඉතින් සොනික් ගොඩක් කලබල වෙලා ටොම්ට නැගිටින්න කියලා ගොඩක් දුකෙන් කතා කරද්දී ෂැඩෝට මතක් වෙනවා එයාගේ මරියට එයා නැගිටින්න මරියා කියලා කතා කරපු විදිහ. මේ වෙලාවේ සොනික් අහනවා ෂැඩෝගෙන් මොකද්ද ඔයා කරේ කියලා. ෂැඩෝ කියනවා එයාට කරන්න තිබ්බ දේ එයා කරේ කියලා යන්න යනවා. ටිකකින් එග්මන් රොබොට්නික් එක්ක මෙයාලට කොටු වෙලා ඉද්දි ෂැඩෝ ඇවිල්ලා මෙයාලව බේරගෙන යතුරු රොබොට්නික්ට දෙනවා. ඒත් එක්කම ෂැඩෝ මේ දෙන්නවත් අර
යානය ඇතුළට එනවා. මේ වෙලාවේ රොබොට්නික් එග්මන්ට ඒ දෙන්නගේ අලුත්ම ඇඳුම් දෙකක් පෙන්නනවා. ඉතින් එග්මන්ට ඒකට ගොඩක් සතුටු හිතෙනවා. ටිකෙන් ඇඳුමුත් ඇඳගෙන වැඩේට බහින්න හදද්දි ස්ටෝන්ගෙන් එග්මන්ට කෝල් එකක් එනවා. ස්ටෝන් එග්මන්ට කියනවා සිය මොන හරි දෙයක් අපිට කියන්නේ නැහැ. එයාට වෙන මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවා කියලා. ඉතින් එග්මන්ට් හිතන්නේ ස්ටෝන් ඊර්ෂ්‍යාවට එහෙම කියනවා කියලා කෝල් එක කට් කරනවා. ටිකකින් එග්මන්ට් රොබොට්නික් එක්ක යතුරු දෙක දාලා යානය ක්‍රියාත්මක කරනවා. ඔන්නේදී ලොකුම ලොකු අභ්‍යවකාශ යානයක් ලන්ඩන් වල තියෙන ගඟ මැද්දේ උඩට එන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට පේනවා ටෝම් හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා. මේ වෙලාවේ සොනික් තීරණය කරනවා එයා එමරල්ඩ් එකේ පවර් එක අරගෙන මේ හැමදේම නවත්තනවා කියලා. හැබැයි නකල්ස් එකට කැමති වෙන්නේ නැහැ. මොකද සොනික් යාට තියෙන කේන්තියට එමරල්ඩ් එක ඉල්ලන නිසා. ඒ වගේම නකල්ස් මේ එමරල්ඩ් එකේ ආරක්ෂකයෙක්. කොහොම වුණත් නකල්ස් සොනික්ට එමරල්ඩ් එක තියෙන තැන කියනවා. හැබැයි නකල්ස් කියනවා ඒක ගන්න ලේසි වෙන්නේ නැහැ. මොකද වොරිය කෙනෙක් ඒක පණ වගේ ආරක්ෂා කරනවා කියලා. ඉතින් ඊළඟට පෙන්නනවා එමරල්ඩ් එකෙන් කෙනෙක් හොකී සෙල්ලම් කරනවා. මේ වෙලාවේ සොනික් මැජික් රින් එක කරා මෙතනට ඇවිල්ලා එමරල්ඩ් එක අරන් එමරල්ඩ් එකේ බලය එයාට ගන්නවා. ඉතින් බලය සොනික්ට ලැබෙනවත් එක්කම සොනික්ගේ පාටත් වෙනස් වෙලා සොනික් වේගෙන් අහසට යනවා. ඉතින් ඊළඟට පෙන්නනවා රොබොට්නික්ගේ යානය අභ්‍යවකාශයට දැනටමත් ගිහිලා තියෙනවා. මේ වෙලාවේ ෂැඩෝ රොබොට්නික්ගෙන් අහනවා ඇත්තටම මේකද මරියට ඕනි කියලා. ඉතින් රොබොට්නික් උත්තර දෙනවා මරියට ඕනි මේ දේ නෙමෙයි. හැබැයි මේ දේ තමයි මෙයාලට අනිවාර්යෙන් ලැබෙන්න ඕනි කියලා. ඉතින් එහෙම කියනවත් එක්කම ෂැඩෝට මතක් වෙනවා අවුරුදු 50කට කලින් මරියට වුණ දේ. දවසක් ෂැඩෝ මරියත් එක්ක ඉද්දි රොබොට්නික් ඇවිල්ලා මෙයාලට කියනවා දැන්ම මෙතනින් අපි යන්න ඕනි කියලා. මොකද ගන්න එකේ අය හිතනවා ෂැඩෝ කියන්නේ මිනිස්සුන්ට තර්ජනයක්. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක මෙතනින් නවත්තලා ෂැඩෝ හිර කරන්න ඕනි කියලා. ඉතින් මෙයාලා මෙතනින් පැනලා යනකොට ගන්න එකේ සෙබළු ඇවිල්ලා මෙයාලට වෙඩි තියන්න හදනවා. මේ වෙලාවේ වෝල්ටස් ඇවිල්ලා මේක නවත්තන්න උත්සාහ කරනවා. හැබැයි සෙබලෙක්ගේ අතින් ෂැඩෝගේ කේෝස් එනර්ජි එක පුරවපු ට්‍රක් එකකට වෙඩි වදිනවා. ඉතින් ඒ පිපිරීමෙන් පස්සේ ෂැඩෝ නැගිටිද්දි මරියා ජීවිතෙන් සමුවරන්. ඉතින් මේ මතකයත් එක්ක ෂැඩෝ ගොඩක් දුකෙන් වගේම කේන්තියෙන් මැෂින් එකට අවශ්‍ය බලය දෙන්න දුවන්න පටන් ගන්නවා. ඉතින් එග්මන්ට මේක ගැන සැක හිතිලා රොබොට්නික්ගෙන් මේක ගැන ප්‍රශ්න කරද්දි එයා කියනවා මේකෙන් මුළු ලෝකෙම විනාශ වෙනවා වගේම අපිවත් විනාශ වෙනවා කියලා. ඔන්න මේ වෙලාවේ තමයි එග්මන්ට් ෂොක් වෙන්නේ. මොකද රොබොටික් මේ වෙනකන් කියලා තිබ්බේ ගන් හෙඩ් ක්වාටර්ස් එක විනාශ කරනවා කියලා විතරයි. ඉතින් එග්මන්ට් අහනවා ඇයි එහෙම කරන්නේ අපිට පුළුවන් මේ ලෝකේ පාලනය කරන්න කියලා. ඉතින් රොබොට්නික් කියනවා මිනිස්සු කියන දේ කිසිම වැඩකට නැහැ. එයාලා අසාර්ථක ජීවීන් කොට්ටාසයක් කියලා. ඒත් එක්කම ෂැඩෝ ඇවිල්ලා කියනවා වැඩේ ඉවරයි කියලා. ඉතින් රොබොට්නික් යානයේ තියෙන ආයුධ රීචාර්ජ් වෙලා විනාඩි 10කින් හැමදේම විනාශ වෙලා යන්න යානය ක්‍රියාත්මක කරනවා. මේ වෙලාවේ සොනික් ඇවිල්ලා ෂැඩෝව අල්ලගෙන එයාට කියනවා දැන්ම මේක නවත්තන්න කියලා. හැබැයි ෂැඩෝ සොනික්ව අල්ලගෙන පෘථිවියට ඇවිල්ලා සොනික්ට පංච් එකක් දෙනවා. මේකෙන් එමරල්ඩ් එකේ මැනික් ටික සොනික්ගෙන් එළියට එනවා. හැබැයි සොනික් කොහොම හරි මැනික් ටික ආයෙත් ගන්නවා. ඒත් සොනික්ට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මැනික් ටිකෙන් භාගයයි. ඉතුරු භාගෙ ෂැඩෝ අරගෙන. ඉතින් දැන් එමරල්ඩ් එකේ පවර් එකට ෂැඩෝ සුදු පාට වෙලා වගේම සොනික්ට මෙයාව නවත්තන්න තවත් අමාරු වෙනවා. මේ වෙලාවේ සොනික් ෂැඩෝට පහර දෙන්න හදනවා. හැබැයි ෂැඩෝ ලේසියෙන්ම ඒක නවත්තලා මේක දැන් ඉවරයි කියලා සොනික්ට ගහලා සොනික්ව විසික් කරලා දානවා. හැබැයි සොනික් අතාරින්නෙත් නැහැ. එයාත් ෂැඩෝට පහර දෙන්න පටන් ගන්නවා. කොහොම හරි මුළු ලෝකෙ පුරාම මෙයාලා දෙන්නගේ සටන යද්දි රොබොට්නික් එග්මන්ට් එක්ක මේක දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ එග්මන්ට් රොබොට්නික්ට ගහලා මේ වැඩේ නවත්තන්න හදනවා. මොකද එග්මන්ට් ඕනි වෙලා තිබ්බේ ලෝකේ පාලනය කරන්න නිසා. හැබැයි රොබොට්නික් ඇඳුමේ තියෙන දේවල් පාවිච්චි කරලා එග්මන්ට්ව නවත්තනවා. මේ අතරේ ෂැඩෝ සොනික්ට පහර දීලා සොනික්ගෙන් අහනවා කොයාගේ යාළුවෝ කියලා. මොකද පරිගන්න ඕනි උමනාවට ෂැඩෝ හැමෝම අතහැරලා ආව නිසා. මේ වෙලාවේ සොනික් කියනවා එයාලා මේකට ගාව ගන්න එපා කියලා. හැබැයි ෂැඩෝ සොනික් කියන දේ අහන්නේ නැතුව කොහරවාගේ විශේෂ යාළුවා ටොම් කියලා සොනික්ගෙන් අහනවා. මේ වෙලාවේ සොනික්ට හොඳටම කේන්ති ගිහිල්ලා ෂැඩෝට ගොඩක් දරුණු පංච් එකක් දෙනවා. ඒකෙන් ෂැඩෝ පෘථිවියෙන් එළියට විසික් වෙලා යනවා වගේම එයා ගාව තිබ්බ එමරල්ඩ් එකේ මැනික් ටිකත් එයාගෙන් අයින් වෙලා එයාව හඳට වැටෙනවා. හැබැයි සොනික් නතර වෙන්නේ නැතුව ෂැඩෝව අල්ලගෙන ෂැඩෝව ඉවරය කරන්න යද්දි සොනික්ට මතක් වෙනවා ටොම් සොනික්ට කියලා දුන්න දේවල්. ඉතින් සොනික් මේ මම නෙමෙයි පරිගැනීමේ කවදාවත් ජයග්‍රාහකයෙක් නෑ කියලා ෂැඩෝව අතහැරලා පැත්තකට වෙලා ඉන්නකොට ෂැඩෝව අහනවා ඇයි එහෙම කරේ කියලා. ඉතින් සොනික් තේරුම් කරනවා මරියා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා යාට කරපු ආදරේ කවදාකවත්ම නැති වෙලා ගියේ නෑ කියලා. ඉතින් ෂැඩෝ සොනික් කිව්ව දේ තේරුම් ගන්නවා වගේම යානය දැකලා එයා මේ කරේ ලොකු වැරද්දක් කියලා එයා තේරුම් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේ දෙන්නම එකතු වෙලා එමරල්ඩ් එකේ මැනික් වල පවර් එක බෙදාගෙන ගොඩක් වේගෙන් යානය පැත්තට යනවා. ඊළඟට පෙන්නනවා එග්මන්ට් රොබොට්නික් එක සටන් කරනවා මේක නවත්තන්න. හැබැයි සොනික් ෂැඩෝ එක එකතු වෙලා යානය පැත්තට එනවා දැකලා රොබොට්නික් යානයේ ඉන්න රොබෝල ඔක්කොම යවනවා මේ දෙන්නම නවත්තන්න. ඉතින් සොනික් ෂැඩෝ එක එකතු වෙලා රොබෝල ඔක්කොම විනාශ කරලා දානවා. මේ අතරේ රොබොට්නික් එග්මන්ට්ව යානයෙන් බිමට වට්ටනවා. හැබැයි ටේස් නකල්ස් එක්ක එග්මන්ට්ව බේරගෙන යානයට අරන් එනවා. ඒත් එක්කම එග්මන්ට් සොනික්ගේ ඉත්තෑකූරෙන්
රොබොට්නික්ට අනිනවා. ඉතින් ඒක පවර් එකට රොබොට්නික්ව විසික් වෙලා ගිහිල්ලා කේෝස් පවර් එකේ වැදිලා රොබොට්නික්ව අලු වෙලා යනවා. ටික වෙලාවකින් යානේ ආයුධ ක්‍රියාත්මක වෙලා පෘථිවියට පහර දෙන්න යනවා. හැබැයි ඒත් එක්කම සොනික් ෂැඩෝ එක ඒකේ ඉස්සරහට ඇවිල්ලා කවුරු හරි යානේ වෙන පැත්තකට හරවනකම් ඒක නවත්තගෙන ඉන්නවා. කොහොම හරි එග්මන් ටේල්ස් නකල්ස් තුන්දෙනා එකතු වෙලා යානේ වෙන පැත්තකට හරවලා පෘථිවිය බේර ගන්නවා. හැබැයි සොනික්ට ඒකෙන් වෙච්ච ඩැමේජ් එක නිසා සිහිය නැති වෙලා පෘථිවියට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ටේල්ස් සොනික් වල්ල ගන්න යානෙන් පනිනවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් එයාට සිහිය නැති වෙනවා. ඉතින් ඒත් එක්කම නකල්ස් ඇවිල්ලා සොනික් වයි ටේල්ස් වයි බේරගෙන පෘථිවියට යනවා. ටික වෙලාවකින් ෂැඩෝ යානයට ඇවිල්ලා එග්මන්ගෙන් මොකද්ද මේ වෙන්නේ කියලා අහනවා. මේ වෙලාවේ එග්මන් ගොඩක් කලකිරීමෙන් ෂැඩෝට කියනවා යානේ පිපිරෙන්න යන්නේ ඒකෙන් පෘථිවියත් විනාශ වෙනවා කියලා. ඉතින් ෂැඩෝ එග්මන්ට කියනවා හර්ධය කරන්න කිසිම වෙලාවක පරක්කු නැහැ. එයා යානේ පෘථිවියෙන් පුළුවන් තරම් ඈතට ගෙනියනකම් එයාට වෙලාව අරන් දෙන්න කියලා. ඉතින් ෂැඩෝ යානේ පෘථිවියෙන් පුළුවන් තරම් ඈතට ගෙනියනකම් එග්මන් මේක පිපිරෙන්න නොදී තියාගෙන ඉන්නවා. ඒ වගේම එයාගේ අන්තිම ලයිව් බ්‍රෝඩ්කාස්ට් එක පෘථිවියට දෙනවා. ඉතින් මේ වෙලාවේ එග්මන් ඒජන්ට් ස්ටෝන්ගෙන් වෙච්ච දේවල් වලට සමාව ගන්නවා වගේම ස්ටෝන් එග්මන්ගේ හොඳම යාළුවා කියලා කියනවා. ඉතින් අවසාන වශයෙන් එග්මන් එයාට ලෝකේ පාලනය කරන්න බැරි නම් එයා ලෝකේ බේර ගන්නවා කියලා හැමෝගෙම සමු ගන්නවා. මේ අතරේ ෂැඩෝට මතක් වෙනවා එයා මරියත් එක්ක ගොඩක් සතුටින් නිදහසේ ගත කරපු කාලය. ඉතින් ඒකත් එක්කම යානේ පුපුරලා එග්මන් ෂැඩෝ දෙන්නම ජීවිතෙන් සමු ගන්නවා. ටිකින් සොනික්ට එයාගේ යාළුවෝ දෙන්නටයි සීයේදී දකිනවා ෂැඩෝ එග්මන් එක්ක පෘථිවිය බේරගෙන කියලා. ඉතින් මේ වෙලාවේ සොනික් එයාගේ යාළුවන්ව දාලා තනියම ගියපු එකට මෙයාලගෙන් සමාව ගන්නවා. ඉතින් නකල් සොනික් දිහා බලන් ඉඳලා ටීම් සොනික් කියලා අත දෙනවා. මේ වෙලාවේ සොනික් අහනවා ටීම් සොනික් නැතුව නිකම්ම ටීම් කිව්වොත් කොහොමද කියලා කට්ටිය එකට වැළඳ ගන්නවා. ඉතින් ටික කාලයකට පස්සේ පෙන්නනවා මෙයාලා කැම්පින් ඇවිල්ලා ගොඩක් සතුටින් ඉන්නවා වගේම ටොමුත් හොඳ වෙලා මෙයාලත් එක්ක සතුටින් කාලය ගත කරනවා. ඉතින් මේ වෙලාවේ සොනික් කියනවා අපිට ඉවර කරන්න බැරි වුණ දෙයක් තියෙනවා කියලා කතාව මුලදී තිබ්බ රේස් එක ආයෙත් තියෙනවා. හැබැයි කතාවේ අන්තිමට තවත් අලුත් කෙනෙක්ව පෙන්නනවා. ඉතින් ඔහොම කතාව අවසන් වෙනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ මූවි එක ගැන? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න වගේම වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ මූවි රිවිව්ස් අරගෙන එන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. හැමෝටම ජය වේවා.